හයි කොහොමද කට්ටියට? ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ හෙරිෂ්ම YouTube channel එකත් එක්ක. ඉතින් අද විශේෂ දෙයක් තමයි මේ කරන්න යන්නේ. ඒ තමයි අපේ ගමේ තියෙන පැරණි අවුරුදු චාරිත්‍රාක. ඒ කියන්නේ මට්ට කැඩීම කියලා කිය තමයි ඒකට කියන්නේ. ඉතින් මෙන්න මේ මට්ට කැඩීම කරන්න තමයි අපි හදන්නේ. ඉතින් ඒකට තමයි මේ අපි මේ දවුලත් අරගෙන ගම පුරාම අනබෙරයක් යන්නේ. අපි ගම පුරාම ගිහිල්ලා මෙන්න මේ උත්සවය ගැන ගමේ ඉන්න උදවියට දැනුවත් කිරීමක් තමයි මේ කරන්න හදන්නේ. අපි ඉස්සෙල්ලම දැනගන්න බෑ මට ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා. අපි ඒක දැනගෙන ඉමු ඉස්සෙල්ලම. ඉතින් මෙන්න මේකට තමයි මට්ට කඩනවා හෙවත් ජල්ලි ගහනවා කියලා කියන්නේ. ඉතින් දැන් අපි බලමු අපි ගමේ තැන් වලට ගිහිල්ලා ගම පුරාම ගිහිල්ලා කොහොමද අනබෙර ගැහුවේ කියලා. අසව් අද සවස ජල්ලි තමා පන්සල් යන බැවින් ගම්වාසීන් සියලු දෙනාම සවස දෙකට දන්සල් භූමිය ළඟට එන්න. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ තුන් රැගෙන පැමිණෙන්න. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාමට සූදානම් කර ඇති බැවින් දන්සල් අසලට පැමිණෙන්න. අවුරුදු පෙරහැර. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. යන්නේ කොල්ලෝ එන්නේ නැහැ නේ කිසිලි එකට එන්නේ වෙලාදී කොල්ලෝ නම් අපි ඉන්නකම් අපි මේ ටික කරමු. ඔය යන වෙලාවට මම ඒගොල්ලෝ පැකට් යන්නේ සීනි කියනවා. කියලා කවුද? කටින් වෙට් එකකට අරන් යන්න කියන්නේ. දැන් මේදම අර වෙරේමම එකතු කරනෝනේ. ඔව්. කලින් දවස් කවුරුවත් නැහැ. කවුරුවක්වත් ඒක කරන්නේ නැහැ. මම ඒක දැන් ඔබ අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාමට මල් පහන් සුවඳ දුන් රැගෙන එන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අසව් අද සවස දෙකට දන්සල් ගොඩනැගිල්ල ඉදිරිපිට ජල්ලි දමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුන් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
වසව් අද සවස් දෙකට දන්සල් ගොඩනැගිලි ඉදිරිපිට ජල්ලි තමා පෙරහැර යාමට සඳහා මල් පහන් සුවඳ දුම් රැගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. වසව් අද සවස් දෙකට දන්සල් ගොඩනැගිලි ඉදිරිපිට ජල්ලි තමා පෙරහැර යාම සඳහා මල් පහන් සුවඳ දුම් රැගෙන පැමිණෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ප්‍රේමලාල් බෝපුගේ මම අඳුර ගන්න බැහැ. ඔයා නිසා තමයි මේක උනේ මට. ඔයා මට කිව්වා වරෙන් කියලා. මම කතා කරගෙන ගියා. දිනස්වරෙන් කියලා කියාගෙන ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගම පුරාම ගිහිල්ලා අපේ අනබෙරේ වැඩ කටයුතු ඉවර වුණේ. ඉතින් දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඉස්සරහට අපි මොකද්ද කරේ කොහොමද මේ ක්‍රීඩාව කරේ කියලා.